අපි හැමෝම අහලා තියෙන දෙයක් තමයි ගැහණුවේ වැඩියෙන් හිතනවා පිරිමියා ඉක්මනින් තීරණ ගන්නවා කියන එක. ඒක ඇත්තට මනෝවිද්‍යාවක්ද නැත්නම් මොළයේ විද්‍යාත්මක වෙනස්කම්ද? අද අපි බලමු පිරිමි සහ ගැහැණු මොළයේ තීරණ ගැනීම, විවේචනාත්මක චින්තනය සහ ආතතියට ප්‍රතිචාර දක්වන විදිහ විද්‍යාත්මකව කොහොම වෙනස් වෙනවද කියලා. මුලින්ම වැදගත් දෙයක් කියන්න ඕනේ මොළයේ වෙනස්කම් තිබුණා කියලා එක ලිංගයක් අනෙකට වඩා බුද්ධිමත් කියන අදහස සම්පූර්ණයෙන්ම වැරදි. පිරිමි මොළය සහ ගැහැණු මොළය අතර ප්‍රමාණයේ වෙනසක් තියෙනවද? ඔව් සාමාන්‍යයෙන් පිරිමි මොළයේ ප්‍රමාණයෙන් ටිකක් විශාලයි. හැබැයි ඒක බුද්ධිය වැඩි කියන එකට සම්බන්ධ නැහැ. කාන්තාවන්ගේ මොළයේ හිපෝකැම්පස් කියන කොටස සමානුපාතිකව වැඩියෙන් වර්ධනය වෙලා තියෙනවා. මේ කොටස මතකය සහ ඉගෙනීම සඳහා ඉතා වැදගත්. ඒ නිසාම කාන්තාවන්ට චිත්ත වේගයේ සිදුවීම් ඉතා පැහැදිලිව මතක තියාගන්න හැකියාව වැඩි කියලා පර්යේෂණ වලින් පෙන්වනවා. ඒ කියන්නේ අවුරුදු ගණනකට කලින් වුණ සිද්ධි පවා ගැහැණු අයට හොඳට මතක තියෙන එකට හේතුව මේකද? හරියටම හරි. කවුරු හරි කියපු වචනයක්, දිනයක්, සිද්ධියක් වසර ගණනකට පස්සෙත් ගැහැණුවේ මතක තියාගන්න පුළුවන් වෙන්නේ මේ නිසායි. එතකොට පිරිමින්ගේ මොළයේ විශාලව තියෙන කොටස මොකක්ද? ඒකට වෙනස්ව පිරිමින්ගේ ඇමිග්ඩලා කියන චිත්ත වේග සහ ආතතිය පාලනය කරන කොටස සාමාන්‍යයෙන් ටිකක් විශාලයි. දැන් අපි බලමු මොළයේ සම්බන්ධතා. ගැහැණු මොළයේ වම් සහ දකුණු පැත්ත අතර sannivedanaya වැඩි. මේ sannivedanaya වැඩිවීම නිසා තීරණ ගන්න විදිහට බලපෑමක් වෙනවද? ඔව් ඒ කියන්නේ හැඟීම් සහ විශ්ලේෂණය එකට එකතු කරලා තීරණ ගන්න ප්‍රවණතාවයක් තියෙනවා. පිරිමි මොළේ නම් එකම පැත්ත ඇතුලේ සම්බන්ධතාව වැඩි. ඒක නිසා එක දෙයකට අවධානය යොමු කිරීම පිරිමියාට හොඳින් වෙන්න පුළුවන්. එතකොට ආතතියට මුහුණ දෙන විදිහත් එකිනෙකාට වෙනස් වෙනවද? අනිවාර්යෙන්ම. ආතතියක් ආවමත් මොළය වෙනස් විදිහට ප්‍රතිචාර දක්වනවා. පිරිමි මොළයේ ආතති ප්‍රතිචාරයේදී දකුණු ඇමිග්ඩලා වැඩියෙන් සක්‍රිය වෙනවා. මේ නිසා ස්ට්‍රෙස්, බිය, හදිසි අවදානම් වගේ දේවල් ඉක්මනට හඳුනාගෙන රියැක්ට් වෙන්න පුළුවන් ටෙන්ඩන්සි එකක් සමහර අය තුළ දකින්න පුළුවන්. කාන්තාවන්ගේ නම් වම් ඇමිග්ඩලා සහ චිත්තවේගීය පද්ධතිය වැඩියෙන් සක්‍රිය වෙනවා. මේ නිසා හැඟීම් එක්ක සම්බන්ධ දේවල් උදාහරණයක් විදිහට කතා, අත්දැකීම්, රිලේෂන්ෂිප් මොමන්ට්ස් වගේ දේවල් සමහර අවස්ථාවලදී වැඩි ඩීටේල් එකකින් ප්‍රොසෙස් කරලා මතක තියාගන්න ටෙන්ඩන්සි එකක් පේන්න පුළුවන්. ඒ වගේම ඉමෝෂන්ස් තේරුම් ගන්න, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස්, වොයිස් ටෝන් වගේ සටල් කියුස් අඳුර ගන්නත් සමහර අයට වැඩි සෙන්සිටිවිටි එකක් දකින්න පුළුවන්. පර්යේෂණවලට අනුව මේ දෙගොල්ලන්ගේ තියෙන විශේෂ දක්ෂතා මොනවද? අධ්‍යයන කිහිපයකට අනුව කාන්තාවන් කතා කිරීම, කියවීම, ලිවීම සහ කමියුනිකේෂන් ස්කිල්ස් වලදී බොහෝ විට දක්ෂ බව නිරීක්ෂණය කරලා තියෙනවා. එතකොට පිරිමින්ට වැඩියෙන් දක්ෂ වෙන්න පුළුවන් හැකියාවන් මොනවද? පර්යේෂණ වලින් පේන්නේ සමහර පිරිමින් ස්පේෂල් ඇබිලිටීස් වලදී දක්ෂ විය හැකි බවයි. උදාහරණයක් විදිහට දිශා හඳුනා ගැනීම සහ චලනය වෙන දේවල් නිරීක්ෂණය කිරීම. ඒ කියන්නේ හැම කෙනෙක්ම ඒ රටාවටම අයිතිද? නැහැ. මේවා සාමාන්‍ය සයන්ටිෆික් පැටර්න්ස් විතරයි. සෑම පුද්ගලයෙකුම වෙනස්. මොළයේ හැකියාවන් පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරපු අලුත්ම පර්යේෂණ වලින් මොන වගේ දේවල්ද හොයාගෙන තියෙන්නේ? 2027 දී ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරලා බ්‍රේන් ස්කෑන් පැටර්න්ස් අධ්‍යයනය කළා. ඒ AI සිස්ටම් එකට බ්‍රේන් ස්කෑන් එකක් බලලා ඒක පිරිමියෙකුගේද ගැහැණියෙකුගේද කියලා 90%කට වඩා නිවැරදිව හඳුනා ගන්න හැකියාව තිබුණා. ඒ වෙනස හඳුනා ගන්න ප්‍රධාන හේතුව මොකක්ද? හැඟීම් දැනෙන විදිහ, ඉගෙන ගන්න විදිහ සහ Taman ගැන හිතන විදිහට සම්බන්ධ මොළයේ කොටස් වෙනස් රටාවලින් ක්‍රියා කරන බව පර්යේෂකයන් නිරීක්ෂණය කළා. එහෙමනම් පිරිමි සහ ගැහැණු මොළ අතර බයොලොජිකල් ඩිෆරන්සස් ඇත්තටම තියෙනවද? දැනට තියෙන සයන්ටිෆික් එවිඩන්ස් අනුව පිරිමි සහ ගැහැණු මොළ අතර බයොලොජිකල් ඩිෆරන්සස් කිහිපයක් පවතින බවට ප්‍රබල සාක්ෂි තිබෙනවා. එතකොට මේ වෙනස්කම් කියන්නේ පිරිමි හෝ ගැහැණු කෙනෙක් වැඩියෙන් හොඳයි කියන එකක්ද? නැහැද? අපි හැමෝගෙම මොළ වෙනස් විදිහට වැඩ කළත් ඒ හැම මොළයක්ම ලෝකේ තේරුම් ගන්න අද්විතීය ක්‍රමයක් තියෙනවා. වැදගත් වෙන්නේ කවුද හොඳ කියන එක නෙවෙයි. එකිනෙකාගේ වෙනස්කම් තේරුම්ගෙන ගෞරව කිරීමයි.